සුබ දවසක් සියලු දෙනාටම. අද අපි සූදානම් වන්නේ පරමාණුක අරය ගැන කතා කරන්නයි. ඊට කලින් අපි මුලින්ම බලමු වැන්ඩවාල් අරය කියන්නේ මොකක්ද කියලා. වැන්ඩවාල් අරය කියලා කියන්නේ සර්වසම පරමාණු දෙකක්. සර්වසම පරමාණු දෙකක් වඩාත් ස්ථායි සකස් වීමකදී. ඒ කියන්නේ මොකද්ද? ඒ දෙන්නගේ ආකර්ෂණ බල උපරිම වන අවස්ථාවකදී න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් තමයි අපි වැන්ඩවාල් අරය කියලා කියන්නේ. හරිම ලේසි. වැන්ඩවාල් අරය සර්වසම පරමාණු දෙකක් වඩාත් ස්ථායි සකස් වීමකදී. ඒ කියන්නේ ආකර්ෂණ බල උපරිම වන අවස්ථාවකදී ඒ දෙන්නගේ න්‍යෂ්ටි අතර දුරින් D කියලා ගත්තා. න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් තමයි වැන්ඩවාල් අරය කියලා කියන්නේ. හරිද? ඊළඟට අපි කතා කරමු සහසංයුජ අරය කියන්නේ මොකක්ද කියලා. සහසංයුජ අරය කියලා කියන්නේ පරමාණු දෙකක් සර්වසම පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳුනට පස්සේ සහසංයුජ බන්ධනයකින් බැඳුනට පස්සේ ඒවායේ න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් තමයි සහසංයුජ අරය කියලා කියන්නේ. ලේසි දෙක වැන්ඩවාල් අරය සහ සහසංයුජ කියන දෙක. සහසංයුජ කියලා කියන්නේ පරමාණු දෙකක් සර්වසම පරමාණු දෙකක් ගමු. සර්වසම පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳුනට පස්සේ ඒවායේ න්‍යෂ්ටි අතර දුරින් මම D කියලා ගත්තා. න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් සහසංයුජ අරය කියලා හඳුන්වනවා. එතකොට අපිට බලපු ගමන් පේනවා මෙන්න වැන්ඩවාල් අරය මෙන්න සහසංයුජ අරය. හැම වෙලෙම වැන්ඩවාල් අරය කියන එක සහසංයුජ අරය කියන එකට වඩා වැඩි. තේරෙනව නේද කතාව? හරිම ලේසි වැන්ඩවාල් අරය සහ සහසංයුජ අරය. ඊළඟට අපි කතා කරන්න යන්නේ ලෝහක අරය ගැන. ලෝහක අරය කියලා කියන්නේ අපි දන්නවා ලෝහයක් ගත්තට පස්සේ මේ ලෝහයේ ලෝහ පරමාණු තියෙනවා. ලෝහයක ලෝහ පරමාණු තියෙනවා. මේ ලෝහ පරමාණු සම්බන්ධ වෙලා තියෙන්නේ ලෝහක බන්ධන වලින් කියලා අපි දන්නවා. එතකොට මෙන්න මේ ලෝහයේ තියෙන ලෝහ පරමාණු අතර න්‍යෂ්ටි ලෝහ පරමාණු වල තියෙන න්‍යෂ්ටි අතර දුරින් මම ඒක D කියලා ගන්නම්. න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් තමයි ලෝහක අරය කියලා කියන්නේ. ලෝහයක් ගත්තොත් ලෝහයේ ලෝහ පරමාණු තියෙනවා. ලෝහ පරමාණු සම්බන්ධ වෙලා තියෙන්නේ ලෝහක බන්ධන වලින්. මෙන්න මේ ලෝහ පරමාණු දෙකක න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක් තමයි ලෝහක අරය කියලා කියන්නේ. හරි නේද? ඊළඟට අපි කතා කරන්න හදන්නේ හරිම ලේසියි. මේවා සාමාන්‍යයෙන් MCQ points වලත් අහනවා. මේ වැන්ඩවාල් අරය සහ සහසංයුජ අරය කියන එක ගැන එහෙම සමාන පරමාණු දෙකක අපි එකම ජාතිය පරමාණු දෙකක් ගමුකෝ. ඒ පරමාණු එකේ වැන්ඩවාල් අරය සහසංයුජ අරයට වඩා වැඩි වෙන්නයි ඕන. අපි ගමුකෝ H2 හයිඩ්‍රජන් පරමාණු දෙක ගත්තොත් එයාගේ වැන්ඩවාල් අරයට වඩා සහසංයුජ අරය අඩුයි. හරි නේද? ඊළඟට අපි කතා කරන්න යන්නේ පරමාණුක අරය ගැන ආවර්තිතා වගුව සම්බන්ධ කරගෙන. මේ පරමාණුක අරය කියන එක කොහොමද ආවර්තිතා වගුවත් එක්ක සම්බන්ධ කරලා ගන්න කියලා. මෙහෙම ගන්නකො. ආවර්තිතා වගුව ගත්තට පස්සේ අපි දන්නවනේ ආවර්තිතා වගුවේ මෙහෙම පල්ලෙහාට කට්ටියක් ඉන්නවා. මේ අතර කට්ටියක් ඉන්නවා කියලා. පල්ලෙහාට තියෙන ඒවට අපි කියන්නේ කාණ්ඩ. මේ දන්න කතාවක් මම ආයි චුට්ටක් මතක් කරන්නේ. මේ පැත්තට තියෙන ඒවාට අපි කියනවා ආවර්ත. පල්ලෙහාට තියෙන ඒවා කාණ්ඩ, මේ අතට තියෙන ඒවාට කියනවා අපි ආවර්ත කියලා. එතකොට කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යනකොට පරමාණුවේ අරය මොකද්ද වෙන්නේ? මේවා කටපාඩම් කරන්න ඕන දේවල් නෙමෙයි. තර්ක කළා අපිට මතක තියාගන්න පුළුවන්. කාණ්ඩයක් දිගේ පල්ලෙහාට. ඒ කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට එද්දි. අපි මෙහෙම ගමුකෝ. තව ටිකක් ලේසි කරන්න. මං මුල් මූලද්‍රව්‍ය 20ට අංක ගාලා ලියන්න. නියොන්, සෝඩියම්,
මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. ඔන්න මුල් මූලද්‍රව්‍ය 20. මේක හැමෝටම පාඩම්නේ මුල් මූලද්‍රව්‍ය 20. එතකොට මෙන්න මේකේ මේ අතර තියෙන ඒවට තමයි අපි කියන්නේ කාණ්ඩ කියලා. කාණ්ඩ තියෙනවා 1 2 3 4 5 6 7 8. කාණ්ඩ 8ක් තියෙනවා. මේ පැත්තට තියෙනවට අපි කියන්නේ ආවර්ත කියලා. එතකොට කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යන්න පරමාණුවේ අරය අපි කියනවා පරමාණුවේ අරය මොකද්ද වෙන්නේ? පරමාණුවේ අරය වැඩි වෙනවා. හේතුව මොකද්ද? කාණ්ඩයක් දිගේ අපි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වට පස්සේ හයිඩ්‍රජන් වල තියෙන ශක්ති මට්ටම් එකක ඉලෙක්ට්‍රෝන 1s1. හීලියම් වල තියෙන 1s2. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. ශක්ති මට්ටම් එකක තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. මේ සෙට් එකේ ගත්තොත් ශක්ති මට්ටම් දෙකක ඉලෙක්ට්‍රෝන පෙරලා තියෙනවා. මේ සෙට් එක ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන පෙරලා තියෙනවා. මෙයාලා ශක්ති මට්ටම් 4ක ඉලෙක්ට්‍රෝන පෙරලා තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? පල්ලෙහාට යන්න ශක්ති මට්ටම් ගාන වැඩි වෙලා තියෙනවා. මෙයාගේ ශක්ති මට්ටම් 1යි 2යි 3යි 4යි පල්ලෙහාට යන්න ශක්ති මට්ටම් ගාන වැඩි වෙනවා. ශක්ති මට්ටම් ගාන වැඩි වෙනවා කියලා කියන්නේ න්‍යෂ්ටියේ ඉඳන් අවසාන ශක්ති මට්ටමට තියෙන දුර වැඩි වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යනකොට කාණ්ඩයක් දිගේ පහළට යනකොට අරය වැඩි වෙනවා. හරිද? ඒක කටපාඩම් කරගන්න ඕනේ නෑ. ඔයගොල්ලෝ පල්ලෙහාට යද්දී අරය වැඩි වෙයි කියන එක කටපාඩමට ගන්න දෙයක් නෑ. ඔයාලට තරකින් මතක තියාගන්න පුළුවන්. හේතුවක් එක්ක මතක තියාගන්න. කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යන්න ශක්ති මට්ටම් ගාන වැඩි. ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවට පස්සේ වෙනවා. මෙයාගේ ශක්ති මට්ටම් එකක ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙයාගේ දෙකක මේ සෙට් එකේම ශක්ති මට්ටම් දෙකක තමයි ඉලෙක්ට්‍රෝන පෙරලා තියෙන්නේ. මේ සෙට් එකේම ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන පෙරලා තියෙනවා. එහෙනම් පල්ලෙහාට යන්න ශක්ති මට්ටම් ගාන වැඩි වෙනවා. ශක්ති මට්ටම් ගාන වැඩි වෙනවා කියලා කියන්නේ පරමාණුවේ අරය වැඩි වෙනවා. හරි නේද? ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ ආවර්තයක් ගැන. ආවර්තයක මේ අතට යනකොට ආවර්තයක වමේ ඉඳන් වමේ සිට දකුණට. වමේ සිට දකුණට. අපි ගමුකෝ දෙවනි ආවර්තය. දකුණට. මෙන්න මේක තමයි පළවෙනි ආවර්තය. මෙහෙම තියෙනවනේ දැකලා තියෙනවා මේ ආවර්ත වගේ දාලා තියෙනවා. මේක තමයි පළවෙනි ආවර්තය. මේක තමයි දෙවනි ආවර්තය. දෙවනි ආවර්තයේ අපි දන්නවා එයාගේ තියෙන ශක්ති මට්ටම් දෙකයි. එහෙනම් දැන් අපි කියවනේ කාණ්ඩය දිගේ පල්ලෙහාට යද්දී ශක්ති මට්ටම් ගාන වැඩි වෙන නිසානේ අරය වැඩි උනේ. ඒකට ශක්ති මට්ටම් ගාන වැඩි වෙනකොට න්‍යෂ්ටියේ ඉඳන් අවසාන ශක්ති මට්ටමට තියෙන දුර වැඩි වෙන නිසා. කාණ්ඩය දිගේ පල්ලෙහාට තමයි වැඩි උනේ. ශක්ති මට්ටම් ගාන වැඩි වෙන නිසා. ආවර්තයක වෙන්නේ ආවර්තය කියන්නේ මෙන්න මේ ආවර්තය ගමුකෝ. මේ ආවර්තයේ ශක්ති මට්ටම් ගාන සමානයි. ශක්ති මට්ටම් ගාන සමාන නම් අරය මොකක්ද වෙන්නේ? ශක්ති මට්ටම් ගාන සමාන වුණාට වැදගත්ම දේ මොකක්ද දන්නවද? මේ කට්ටියන්ගේ වමේ ඉඳන් දකුණට යන්න එයාලගේ සපල න්‍යෂ්ටික ආරෝපණය. ඒක මතක තියාගන්න. සපල න්‍යෂ්ටික ආරෝපණය කියන එක වැඩි වෙනවා. මොකද මේ සපල න්‍යෂ්ටික ආරෝපණය. සපල න්‍යෂ්ටික ආරෝපණය කියලා කියන්නේ එයාලගේ න්‍යෂ්ටියෙන් දෙන ආරෝපණය. ලිතියම් ගත්තොත් ලිතියම් වල පරමාණුක ක්‍රමාංකය 3යි. පරමාණුක ක්‍රම හරිනේ. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි, හීලියම් වල පරමාණු ක්‍රමාංකය 2යි, ලිතියම් වල පරමාණු ක්‍රමාංකය 3යි. පරමාණු ක්‍රමාංකය 3යි කියලා කියන්නේ එයාගේ ප්‍රෝටෝන ගාන 3යි. ප්‍රෝටෝන ගාන 3යි නම් අපි දන්නවා පරමාණුවක මැද්දේ තියෙන න්‍යෂ්ටිය වටේ තියෙන ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියේ ඉන්නවා දෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. එතකොට මෙයාගේ පරමාණු ක්‍රමාංකය 3යි නම් මෙයාගේ ප්‍රෝටෝන ගාන 3යි. ප්‍රෝටෝන ගාන 3යි නම් මෙයාගේ න්‍යෂ්ටියෙන් ධන 3ක න්‍යෂ්ටික ආරෝපණයක් දෙනවා. මොකද අපි දන්නවා ප්‍රෝටෝන ධන ආරෝපිතයි, ඉලෙක්ට්‍රෝන ඍණයි, නියුට්‍රෝන උදාසීනයි කියන එක අපි දන්නවනේ. එතකොට මෙයාගේ න්‍යෂ්ටියෙන් ධන 3ක සපල න්‍යෂ්ටික ආරෝපණයක් දෙනවා. බෙඩලියම් වල ගත්ත පරමාණු ක්‍රමාංකය 4යි, ප්‍රෝටෝන ගාන 4යි. එහෙනම් එයාගේ න්‍යෂ්ටියෙන්
සඵල න්‍යෂ්ටික ආරෝපණය ධන 4ක න්‍යෂ්ටික ආරෝපණයක් දෙනවා. මෙයාගෙන් ධන 5ක න්‍යෂ්ටික ආරෝපණයක්. ධන 6ක න්‍යෂ්ටික ආරෝපණයක්. එහෙනම් මොකද්ද වෙන්නේ? ආවර්තයක වමේ ඉඳන් දකුණට යන්න සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට වෙන්නේ න්‍යෂ්ටිය දෙසට අවට තියෙන ඉලෙක්ට්‍රෝන ලං වෙනවා. ඇයි? න්‍යෂ්ටියෙන් දෙන ආරෝපණය වැඩි. න්‍යෂ්ටිය මොන ආරෝපිතයිද අපි ඉගෙන ගත්තේ? ධන ආරෝපිතයිනේ. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. එතකොට සඵල න්‍යෂ්ටික ආරෝපණය මේ අතට යන්න වැඩි වෙනකොට න්‍යෂ්ටියෙන් දෙන ආරෝපණය වැඩි. සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට අර වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටියට ආකර්ෂණය වෙනවා. පරමාණුවේ අරය අඩු වෙනවා. හරිද? ඒකත් කඩපාඩම් කරගන්න දෙයක් නෙමෙයි. හරිම ලේසි මතක තියාගන්න. නැතුව කඩපාඩම් කරගන්න. ඒ කියන්නේ බලුවට කඩපාඩමට යන්න ඕනේ පල්ලෙහාට යද්දි අරේ වැඩි වෙනවා මෙහෙට යද්දි අරේ අඩු වෙනවා කියන එක. හේතුවත් එක්ක මතක තියාගත්තාම ලේසි වලට මේ අතර යද්දි ශක්ති මට්ටම් ගාන සමානයි. ශක්ති මට්ටම් ගාන සමාන වුණාට න්‍යෂ්ටියෙන් දෙන සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. සඵල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට න්‍යෂ්ටිය දෙසට වටේ තියෙන ඉලෙක්ට්‍රෝන වල ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වෙනවා. ඉලෙක්ට්‍රෝන ලං වෙනවා. සරලවම කතාව මේ කියන්නේ. න්‍යෂ්ටියෙන් දෙන ආරෝපණය වැඩි වෙන්න න්‍යෂ්ටිය ධන ආරෝපිතයි. න්‍යෂ්ටියෙන් දෙන ධන ආරෝපණය. අපි දන්නවා න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. එතකොට න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට අර වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටියට ලං වෙලා පරමාණුවේ අරය අඩු වෙන එක තමයි වෙන්නේ. එතකොට නිකන් මෙන්න මෙහෙම මේ අතට යනකොට අරය අඩුවීමක් තමයි වෙන්නේ. ආවර්තයක වමේ සිට දකුණට යනකොට. කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යද්දී අරය වැඩි වෙනවා. හේතුව ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන නිසා. මම හිතනවා ඒක හොඳට තේරෙන්නේ නැති කියලා කතාව. අරයට මොකද්ද වෙන්නේ කියන එක. කඩපාඩමට නොයා මේ විදිහට හේතු දෙකත් එක මතක තියාගන්න අරය මොකක්ද වෙන්නේ කියලා. අපි උදාහරණ ගණන් දෙකකට යමු. මොකද MCQ වල මූලද්‍රව්‍ය ටිකක් දීලා අපෙන් අහනවා අරය වැඩි වෙන අණුපිළිවෙල සකසන්න කියලා. ප්‍රශ්නයක් දෙනවා මේ විදිහට. ගොඩක් අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. අපි මූලද්‍රව්‍ය ටිකක් ගමුකෝ. මෙන්න මෙහෙම දුන්නොත් මූලද්‍රව්‍ය ටිකක් ප්‍රශ්නයක්. ඔයාලට දෙනවා බෝරෝන්, නයිට්‍රජන්, ෆ්ලුවරින්, මැග්නීසියම්, ක්ලෝරින්, කැල්සියම්. ඔන්න 5යි 6ක් ඉන්නවා. මෙන්න මේ 6 දෙනාගේ හරිනේ. මෙන්න මේ 6 දෙනාගේ අරය වැඩි වන අණුපිළිවෙල සකසන්න. ඒක තමයි ඔයාලට දීලා තියෙන ප්‍රශ්නය. බෝරෝන්, නයිට්‍රජන්, ෆ්ලුවරින්, මැග්නීසියම්, ක්ලෝරින්, කැල්සියම්. ඔන්න ඔය උදාසීන පරමාණු 6 දෙනාගේ අරය වැඩි වන අණුපිළිවෙල සකසන්න. එතකොට අපි බලමු මෙයාලා කොහෙද ආවර්තිතා වගුව ඉන්නේ කියලා අපි දැනගන්න එපා. නැතුව අපිට මේක දිහා නිකම්ම මෙහෙම බලලා අපිට මෙහෙම පිළිවෙලක් හරි ගස්සන්න බෑ. අපි බලන්න ඕන මේ කට්ටිය කොහෙද ආවර්තිතා වගුව ඉන්නේ කියලා. ඒ නිසා ඔයාලා බලන්න මම දුන්න බෝරෝන් මෙන්න මෙතන ඉන්නවා. නයිට්‍රජන්, ෆ්ලුවරින්, ඊට පස්සේ මැග්නීසියම්, ක්ලෝරින්, කැල්සියම්. ඔන්න මූලද්‍රව්‍ය 6 ඉන්න තැන් ටික. එතකොට ඔයාලට පුළුවන් දල chart එකක් දාලා හරි ආවර්තිතා වගුවේ මේ කට්ටිය කොහෙද ඉන්නේ කියලා chart එක මාක් කරගන්න. ඔන්න දැන් මාක් කරගත්තා මම මේකෙම. මෙන්න මේ කට්ටිය ඉන්න තැන් ටික. ඒක මොන මොකද්ද කරන්නේ? අපි කිව්වා කාණ්ඩය දිගේ පල්ලෙහාට යද්දී අරය වැඩි වෙනවා. ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දී අරය අඩු වෙනවා කියලා. එහෙනම් අපි මුලින්ම බලන්න ඕන දේ තමයි එයාගේ ශක්ති මට්ටම් ගන්න. අරය සම්බන්ධ ප්‍රශ්නයක් දුන්නොත් අපි අංක 1ටම බලන දේ තමයි එයාගේ ශක්ති මට්ටම් ගන්න. එතකොට අපි දන්න මේ සෙට් එකේ ශක්ති මට්ටම් 2යි, මේ සෙට් එකේ ශක්ති මට්ටම් 3යි, මේ සෙට් එකේ ශක්ති මට්ටම් 4යි. එහෙනම් අපි අංක 1ටම බලන්නේ ශක්ති මට්ටම් ගන්නනේ. එහෙනම් ශක්ති මට්ටම් ගන්න වැඩිම කැල්සියම් වල ශක්ති මට්ටම් ගන්න වැඩි නම් අපි කියවනේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනකොට එයාගේ අරය වැඩි වෙනවා. එහෙනම් කැල්සියම් වල තමයි අරය වැඩිම. ඊළඟට ඔන්න ශක්ති මට්ටම් ගන්න 4 කතාව හරි. ඊට පස්සේ ශක්ති මට්ටම් 3ක් තියෙනවා. මැග්නීසියම් වලටයි ක්ලෝරින් වලටයි. එතකොට මේ දෙන්නගෙම තියෙන ශක්ති මට්ටම් ගන්න සමානයි. එහෙනම් අපි ඊළඟට බලන පොයින්ට් එක තමයි අංක 1ට අපි බැලුවේ ශක්ති මට්ටම් ගන්න. අංක 2ට අපි බලනවා එකම ශක්ති මට්ටමේ තියෙනවා නම්
මෙයාගේ 2යි මෙයාගේ 2යිනේ sorry මෙයාගේ ශක්ති මට්ටම් 3යි මෙයාගේ ශක්ති මට්ටම් 3යිනේ තියෙන්නේ. එහෙනම් ශක්ති මට්ටම් ගන්න සමානයි. එහෙනම් අපි ළඟට බලන්නේ මොකද්ද? කොහෙද ඉන්නේ? මේ පැත්තට යනකොට මොකද්ද වෙනවා කියලා කිව්වේ? ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දි අරය අඩු වෙනවා කියලා කිව්වේ. එහෙනම් අරය අඩු කාගේද? ක්ලෝරින් වල නේද? එහෙනම් මැග්නීසියම් වැඩි ක්ලෝරින් අඩුයි. ඒ කියන්නේ දකුණට යනකොට අරය අඩු වෙනවා. වමේ එක්කෙනාගේ අරය වැඩි. එහෙනම් මැග්නීසියම් වැඩි ඊට පස්සේ ක්ලෝරින්. ඊට පස්සේලා තුන් දෙනෙක්. දෙවනි ඒ කියන්නේ මෙයාලගේ ශක්ති මට්ටම් දෙකයි තියෙන්නේ. බෝරෝන් නයිට්‍රජන් ෆ්ලුවරින්. එහෙනම් දැන් අපි මොකද කිව්වේ? ශක්ති මට්ටම් ගන්න සමානයි නම් ඊළඟට අපි බලනවා කොහෙද ඉන්නේ? මේ පැත්තට යනකොට අපි අරය අඩු වෙනවා කියලා කිව්වා. අපි දන්නවා වමේ ඉඳන් දකුණට යනකොට අරය අඩු වෙනවා. එහෙනම් අරය අඩුම එක්කෙනා කවුද? ෆ්ලුවරින්. ඊට පස්සේ නයිට්‍රජන් ඊට වඩා වැඩි බෝරෝන්. බෝරෝන්ට වඩා වැඩි ක්ලෝරින්. මෙන්න මේක තමයි උත්තරය. හරි නේද? එහෙනම් අපි තව පොඩි උදාහරණයකට යමු. හිතනවා තේරෙන්නේ නැති කියලා. මෙන්න මේ කට්ටියව ප්‍රශ්න අහන්නේ මෙන්න මෙහෙම. හීලියම්, බෙරිලියම්, ඇලුමිනියම්, සල්ෆර්, පොටෑසියම්. ඔන්න ඔය පස් දෙනාගේ අරය වැඩිවන අණුපිළිවෙල සකසන්න. එහෙනම් අපි බලමු මේ කට්ටිය කොහෙද ඉන්නේ කියලා. මම කොටු කරගන්නම්කෝ. හීලියම්, බෙරිලියම්, ඇලුමිනියම්, සල්ෆර්, පොටෑසියම්. ඔන්න ඉන්න තැන් ටික. හරි නේද? එහෙනම් අපි බලමු අංක එකටම බලනවා කිව්වේ මොකද්ද? ශක්ති මට්ටම් ගන්න. එහෙනම් මෙයාගේ ශක්ති මට්ටම් 1යි, මෙයාගේ ශක්ති මට්ටම් 2යි, මේ දෙන්නගේ ශක්ති මට්ටම් 3යි, මෙයාගේ ශක්ති මට්ටම් 4යි. එහෙනම් ශක්ති මට්ටම් ගන්න වැඩි නම් අරය වැඩි. එහෙනම් අරය වැඩිම පොටෑසියම්. ඊට පස්සේ මේ දෙන්නගේ හැබැයි මේ දෙන්නගේම ශක්ති මට්ටම් ගන්න සමානයි. එහෙනම් ඊළඟට අපි බලනවා කොහෙද ඉන්නේ? මේ පැත්තට යනකොට අරය අඩු වෙනවා කිව්වා. එහෙනම් සල්ෆර් වල අරය අඩුයි, ඇලුමිනියම් වල අරය වැඩි. හරි නේද? ඊළඟට බෙරිලියම්, ඊට පස්සේ අරය අඩුම හීලියම්. ඔන්න විදිහට තමයි අරය වැඩි වෙන අණුපිළිවෙල සකසන්න කියලා කිව්වොත් අපි ඒ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ. අපි මේ මෙච්චරලා කතා කරේ උදාසීන පරමාණු ගැනනේ. අපිට ඊළඟට අහනවා ප්‍රශ්නවල කැටායන ඇනායන ගැන. අපි බලමු ඒ වගේ අරය මොකක්ද වෙන්නේ කියලා. අපි දන්නවා කැටායන. කැටායන කියලා කියන්නේ ධන අයන වලට. ඒක ධන දෙයක් නේ. කැටායන එහෙම නැත්නම් ධන අයන. කැටායන වලදී මොකක්ද වෙන්නේ? පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා. ඉවත් වෙනවා. එතකොට පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා තමයි කැටායන එහෙම නැත්නම් ධන අයන හදන්නේ. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනකොට අර තියෙන ඉලෙක්ට්‍රෝන ටික අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා. ලියපුවා මම එදත් කිව්වා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා අපි ඉලෙක්ට්‍රෝන ඉවත් කරනකොට ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ අවසානම කෙලවරේ ඉඳන්. අවසාන ශක්ති මට්ටමේ ඉඳන් තමයි ඉලෙක්ට්‍රෝන අයින් කරනවා කියලා කිව්වේ. එතකොට කැටායන හදද්දී එහෙම නැත්නම් ධන අයන හදද්දී ඉලෙක්ට්‍රෝන ගලවනවා. ඉලෙක්ට්‍රෝන ගලවනකොට අර තියෙන ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටිට ලං වෙනවා. එහෙනම් ධන අයන හදනකොට අරය අඩුවීමක් තමයි වෙන්නේ. එහෙනම් සෝඩියම්ට වඩා සෝඩියම් ප්ලස් වල අරය අඩුයි. මොකද සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස මතකනේ 1s2 2s2 2p6 3s1. එහෙනම් ධන අයනය හදනවා කියලා කියන්නේ 3s1 කියන ඉලෙක්ට්‍රෝනේ අයින් කරනවනේ. එතකොට ඉලෙක්ට්‍රෝනය ඉවත් වෙනකොට අර තියෙන ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටිට ලං වෙනවා. අරය අඩු වෙනවා. එහෙනම් කැටායන වලදී අරය අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇනායන හදද්දී ඇනායන කියලා කියන්නේ ඍණ අයන වලට. ඍණ අයන කියන්නේ එහෙනම් මොකද්ද වෙන්නේ? ඍණ අයන හදද්දී ඉලෙක්ට්‍රෝන එකතු කර ගන්නවා. ඉලෙක්ට්‍රෝන පිටින් ගන්නවා. ධන අයන හදද්දී ඉලෙක්ට්‍රෝන අයින් කරනවා.
ඍණ අයන හදද්දී ඉලෙක්ට්‍රෝන ගන්නවා. මම මේ හරිම සරල විදිහට කියන්නේ ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඍණ අයන හදද්දී අපි ඉලෙක්ට්‍රෝන ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන අතර තියෙන විකර්ෂණ බලය වැඩි වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන ඍණනේ. එතකොට ඍණයි අතර තියෙන විකර්ෂණ බලය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ඈත් වෙනවා. ඈත් වෙන්න න්‍යෂ්ටියේ ඉඳන් අවසානම ශක්ති මට්ටමට අවසාන ඉලෙක්ට්‍රෝනයට තියෙන දුර වැඩි වෙනවා. එහෙනම් ඍණ අයන හදද්දී අරය වැඩිවීමක්. Cl ට වඩා Cl වල අරය වැඩි. තේරෙනව නේද කතාව? ධන අයන වලදී අරය අඩු වෙනවා. ඍණ අයන හදද්දී අරය වැඩි වෙනවා. හැබැයි සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද කියලා කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන කට්ටිය. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. මෙන්න මෙහෙම තිබ්බොත් සෝඩියම් ප්ලස් Mg2+ ඇලුමිනියම් 3+. මේ තුන් දෙනාම සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. මේ තුන් දෙනාගේම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවල් සමානයි. එහෙනම් සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල ධන ආරෝපණය වැඩි වෙන්න අරය අඩුවීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන අරය අඩුම ඇලුමිනියම් 3+ ඊට පස්සේ Mg2+ අරය වැඩිම සෝඩියම් ප්ලස්. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල ධන ගතිය වැඩි වෙන්න. ඒ කියන්නේ මොකද්ද? මෙයා එක ඉලෙක්ට්‍රෝනයි අයින් කරලා තියෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කළා. මෙයා ඉලෙක්ට්‍රෝන තුනක් අයින් කළා. එතකොට අයින් වෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන්න අර තියෙන ඉලෙක්ට්‍රෝන ටික න්‍යෂ්ටියට ලං වෙනවා. න්‍යෂ්ටියට ලං වෙනකොට අරය අඩුවීමක් වෙනවා. එහෙනම් ධන ගතිය වැඩි වෙන්න අරය අඩු වෙනවා. මෙයාලගේ මේ තුන් දෙනා සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. එහෙනම් සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල ඍණ ගතිය වැඩි වෙන්න ඍණ ආරෝපණය වැඩි වෙන්න අරය වැඩි වෙනවා. එහෙනම් මෙතන අරය වැඩිම එක්කෙනා N3- ඊට පස්සේ O2- ඊට පස්සේ F-. ඒ කියන්නේ මොකද්ද? මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන මෙයා ඉලෙක්ට්‍රෝන 2යි අරගෙන තියෙන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන 1ක් අරගෙන. එහෙනම් ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ඉලෙක්ට්‍රෝන අතරගෙන විකර්ෂණ බලය වැඩි නිසා ඉලෙක්ට්‍රෝන වල ව්‍යාප්ත වීම වැඩි වෙනවා. එහෙනම් අරය වැඩි වෙලා ඍණ ගතිය වැඩි වෙන්න අරය වැඩි වෙලා තියෙනවා. මම හිතනවා මේ කතාවත් තේරෙන්නේ නැති කියලා. අයන වල අරය සම්බන්ධයෙන් මෙන්න මෙහෙම දුන්නා. අර කතා දෙක මම එකට දාලා තියෙනවා. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන. ඇලුමිනියම් 3+ වලනේ අරය අඩුම කිව්වේ. මොකද ධනගති සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල ධනගතිය වැඩි වෙන්න අරය අඩු වෙනවා කියලා කිව්වා. මෙන්න මේ කතාව තමයි සරල සාරාංශය. N3- වල තමයි අරය වැඩිම. ඇලුමිනියම් 3+ වල තමයි අරය අඩුම. මේ ඔක්කොමලා සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. මේ ඔක්කොමලගේ තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. එතකොට උදාසීන අවස්ථාවේ තියෙන නියෝන් අපි දානවා මැද්දට. එතකොට ඍණ ගතිය වැඩි වෙන්න අරය වැඩි වෙනවා කිව්වා. ධන ගතිය වැඩි වෙන්න අරය අඩු වෙනවා. හරි නේද? හේතුව තමයි ඍණ අයන හදද්දී ඉලෙක්ට්‍රෝන ගන්නවා. ධන අයන හදද්දී ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් වෙනකොට අරය අඩු වීමක් වෙනවා. ධන ගතිය වැඩි නම් ගොඩක් අරය ගොඩක් අඩු වෙනවා. ඍණ ගතිය ගොඩක් වැඩි නම් ඍණයකට වඩා ඍණ 2, ඍණ 2කට වඩා ඍණ 3. ඒතකොට ඍණ ගතිය වැඩි වෙන්න අරය වැඩි වීමක් සිද්ධ වෙනවා. මං හිතනවා අරය කියන කොටස හොඳටම තේරෙන්නේ නැති කියලා. ලේසි පාඩමක් MCQ වලට අහනවා. අරය වැඩි වෙනවද පිළිවෙල සකසන්න. ඒ විදිහට MCQ ප්‍රශ්න වල අහනවා. ඒ නිසා ප්‍රැක්ටිස් වෙන්න පාස් පේපර්ස් MCQ ටික කරන්න. සරල කොටසක්. අපි අලුත් පාඩමකින් ආය දවසක හමු වෙමු.